ඒ අර ඉන්ඩියකට අපෙලා මට දක්ෂයෙක් හම්බුණා. අහම්මෙන් තමයි හම්බුනේ දක්ෂ ලෙග් ස්පිනර් කෙනෙක්. ඉතින් නෑ බෝල් දාන්නට දැක්කට පස්සේ මට හිතුණා එයාගේ දක්ෂකම් ගැන මුළු රටටම කියන්නට ඕනේ කියලා. එක පැත්තකින් දක්ෂ බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක්, ඒ වගේම දක්ෂ ක්‍රිකටර් කෙනෙක්, හොඳ ලෙග් ස්පිනර් කෙනෙක්. දක්ෂයෙක් කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය ඉස්කෝල දෙකටම ගිහලා තියෙනවා. ඉතින් බලන්න මේ කවුද කියලා. මේ අනිවාර්යයෙන්ම අනාගතයේ අපිට ගොඩක් වඩදායක ක්‍රිකට් කෙනෙක් වෙයි. බලමු කවුද කියලා. ඉතින් ඒ තමයි ආදිත්‍ය රණවීර. කොහොමද ආදිත්‍ය? හොඳින් ඉන්නවානේ. හොඳින් ඉන්නවානේ. දැන් අපිට ආදිත්‍ය මේ අහම්මෙන් තමයි මට හම්බුනේ නිකන් net එකේ බෝල් දාන්න හිතුණා. දක්ෂ පන්දයවන්නේ කියලා ලෙග් ස්පිනර් කෙනෙක්. ඒ නිසා පොඩ්ඩක් හිතුණා ආදිත්‍ය ගැන කතා කරනකොට අපි ආදිත්‍ය කලින් අඳුරන්නේ නැහැ. එයා මම net එකේ දැකලා තමයි හිතුවේ ආදිත්‍ය ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන කියලා. මොකද එච්චර බැඩ්ඩෙක් හින්දා. ඉතින් ආදිත්‍ය කොහොමද මේ දැන් ඔයා අවුරුදු 17යි තාම හැබැයි ගොඩක් ටැලන්ට් තියෙන ලෙග් ස්පිනර් කෙනෙක්. මේ කොහොමද ක්‍රිකට් පටන් ගත්තේ? මම ක්‍රිකට් පටන් ගත්තේ කියන්නේ මම මුලින්ම ගියාවේ බැඩ්මින්ටන්. බැඩ්මින්ටන් ගහලා තාත්තාගේ ආසාවෙන් මම ක්‍රිකට් ගහන්න ගත්තා 6 වසරේදී වගේ. ඕකේ. එහෙම තමයි ක්‍රිකට් පටන් ගත්තේ. කොහොමද මුලින්ම ක්‍රිකට් ගහුවේ? මුලින්ම මම ගහුවේ නාලන්දි මගේ කලින් ඉස්කෝලේ ගහුවේ. පස්සේ ඒකේ මම under 15, 17, 19 තුනම ගහලා තියෙනවා ක්‍රිකට්. ඕකේ. ෆස්ට් 11 එකත් ගැහුවා. ඊට මම ආනන්දෙට ගියා. මට බැඩ්මින්ටන් වලින් කතා කරා ආනන්දෙට එන්න කියලා. මම ඒ නිසා ආනන්දෙට ගිහිල්ලා ආනන්දෙත් ෆස්ට් 11 එක ශ්‍රී ලංකාව. ඉතින් මම එකක් කිව්වේ ආදිත්‍ය කියන්නේ මේ ක්‍රිකට් විතර නෙමෙයි හොඳ බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක්. ඉතින් සාමාන්‍යයෙන් අර ක්‍රීඩා ගොඩාක් එක ක්‍රිකට් මේ පුළුවන් පිටින් හරි කලාතුරකින් ඉතින් ආදිත්‍ය වගේ කෙනෙක් හොඳ බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක්. ඊට පස්සේ ආයි ක්‍රිකට් ගහන්න එනවා. දැන් ක්‍රිකට් කෙනෙක් විතර ගොඩාක් සාර්ථක වෙලා තියෙනවා. දැන් ආදිත්‍ය ස්කූල් කාලේ ඔය පර්ෆෝමන්ස් පොඩ්ඩක් මට කියන්න. ස්කූල් කාලේ කියන්නේ මම ෆස්ට් 11 එක ගහද්දි කියන්නේ මම ලොකු ඉස්කෝලේ මැච් ගහලා නැහැ. එනට මම මුලින්ම ගියා net එකේ බෝ කරද්දී මාව රවින්ද්‍ර කුමාර සර් බෝ කරන දැකලා කෙත්තාරාමෙන් බෝ කරන්න යවුවා. එතන බෝ කරනවා දැකලා මාව ඊට පස්සේ ජෙෆ්රි වැන්ඩසේ අයියා මාව බ්ලූෆීල්ඩ් ක්ලබ් එකට ගෙනිච්චා. එතන ගහලා මම ප්‍රැක්ටිස් මැච් දෙකක් ගහලා පළවෙනි මැච් එක ගැහුවේ NCC එකත් එක්ක. ඕකේ. ඒකේ විකට් 3ක් ගත්තා. ඊට පස්සේ පොලිසියත් එක්ක ගහනවා. ඒකේ විකට් 4ක් ගන්නවා. ඇසේ මම අවුරුදු 17 දී මුලින්ම ප්‍රීමියර් එකේ බ්ලූෆීල්ඩ් එකේ වන් ඩේ එක ඩෙබියු කරනවා. මම වන් ඩේ 4ක් ගහලා මැච් 4ට විකට් 7ක් ගන්නවා. මයි පර්ෆෝමන්ස් නේ. දැන් ආදිත්‍ය කියන්නේ මේ ටිකක් හරිය අමුතු අවස්ථාවක් ලැබිච්ච ක්‍රීඩකෙක්. දැන් සාමාන්‍ය ස්කූල් කාලේ ලොකුට අවස්ථාවක් හම්බෙලා නැහැ, පර්ෆෝම් කරලා නැහැ. නමුත් ඊට පස්සේ ආට ජෙෆ්රි වැන්ඩසේ හම්බ වෙනවා. වැන්ඩසේ ආවේ බ්ලූෆීල්ඩ් එකට එක්ක යනවා. බ්ලූෆීල්ඩ් එකට එක්කන් ගිහලා යාට ප්‍රැක්ටිස් මැචස් දෙකක් ගහන්න දෙනවා. ඒ ප්‍රැක්ටිස් මැචස් දෙකේ හොඳට විකට්ස් ගන්නවා. අවුරුදු 16ක එතකොට අවුරුදු 16 වගේ පොඩි කොල්ලෙක්. ඊට පස්සේ යා ඩෙබියු කරනවා නේ. ෆස්ට් ක්ලාස් මැච් එක ඩෙබියු කරන අවුරුදු 17 දී. ඉතින් ඒකම ඇති ආදිත්‍ය කියන්නේ කොයි වගේ පන්දු යවන්නද කියලා ඔයාලා තේරුම් ගන්න. මොකද සාමාන්‍ය අවුරුදු 17 වගේ පොඩි කොල්ලෙක්ට ඩෙබියු කරන්න හම්බෙන්නේ නැහැ බ්ලූෆීල්ඩ් වගේ ක්ලබ් එකක. ඉතින් එච්චර දක්ෂතාවක් තියෙන නිසා තමයි අවස්ථාවක් ලැබුණේ. මොකක්ද ඒ අවස්ථාව ගැන දෙන්න ඩෙබියු කරන්න හම්බෙච්ච. ඇත්තටම මුලින්ම තැන්ක් යූ ගන්න ඕනේ වැන්ඩියට තමයි, ජෙෆ්රි වැන්ඩසේ අයියට. එයා ඉඳන් තමයි මට මේ chance එක හම්බුනේ. දැන් ඩෙබියු කරද්දී ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒක ප්‍රෙෂර් කොහොමද? අවුරුදු 17 පොඩි කොල්ලෙක් ඩෙබියු කරනවා කියන්නේ ප්‍රීමියර් මැච් එකක් ලොකු අවස්ථාවක්. ප්‍රෙෂර් එකක් කියන්නේ මගේ ක්ලබ් එකේ ගහදී අයියලා ගොඩක් මට උදව් කරා. ඒකට කියන්නේ එහෙම ඒගොල්ලෝ කියනවා කැච් අතෑරියට එහෙම ප්‍රශ්නයක් නැහැ. වාට එහෙම මුකුත් බැන්නේ මට මුකුත් කරේ නැහැ ඒගොල්ලෝ. ඒ කියන්නේ මට ගොඩක් ඇත්තටම ක්ලබ් එකේ අයියලා උදව් කරා. ඩෙබියු මැච් එක මොකද උනේ? පළවෙනි ඩෙබියු මැච් එකේ මූවර්ස් එකත් එක්ක ගැහුවේ. ඒක මම විකට් දෙකක් ගන්නවා. කොහොම නමුත් ලොකු අවස්ථාවක්. සාමාන්‍ය අවුරුදු 17ක පොඩි ළමෙක්ට ඩෙබියු කරන්න හම්බෙනවා කියන්නේ ෆස්ට් ක්ලාස් මැච් එක සහ ෆස්ට් ක්ලාස් ක්ලබ් එකේ ලොකු අවස්ථාවක් නේද? ඊට පස්සේ මොකද උනේ ක්ලබ් එකේ? දැන් තාම ක්ලබ් එකේ ප්‍රැක්ටිස් කරගෙන යනවා. ක්ලබ් එක යනවා. මේ පාර T20 එකකට මම රෙජිස්ටර් කරා. දැන් 23 එක කරගෙන යනවා. කියන්නේ T20 කියන්නේ ෆස්ට් ක්ලාස් T20 එකද? ඔව් ප්‍රීමියර් එකේ T20. ප්‍රීමියර් එකේ. දැන් ප්‍රීමියර් T20 ගහනවා කියන්නේ හොඳයි නේ. බ්ලූෆීල්ඩ් ක්ලබ් එක සහ ඊට අමතරව under 23 ගහනවා. දෙකම රෙජිස්ටර් වෙලා තියෙනවා. දැන් කොහොමද මේ ලැබිච්ච අවස්ථාව ගැන හිතන්න? මොකද පොඩි වයසකදී ගොඩක් අවස්ථා ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ක්ලබ් ලෙවල් එකේ අතිශය කොම්පිටිෂන් එකක් තියෙනවා. ඒ කොම්පිටිෂන් එකත් එක්ක ශ්‍රී ලංකාවේ අවස්ථාවක් ලැබිලා තියෙන මොකද හිතෙන්නේ?
සතුරු ඉතින් ගොඩක් ම මහසියනව ඇත්තර මගේ තාත්තර තම ඇත්තරම ගොඩක් තැංකව ගන්නවන යා හිද තම ඇත්තර මේ තැනට එන්නත් මට පුළුවන් වුණේ අදිත් එක පැත්තකට හරි වාසනාවන්ත ක්‍රීඩකයෙක් කියලා මට හිතෙනවා. මොකද ඔයාට අවස්ථාවක් ලැබෙනවා කෙත්තාරාමේ ගිහලා බෝල් කරන්නනේ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩකයන් ඉන්නවා, විදේශීය ක්‍රීඩකයන්ට පන්දු යවන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාව ගැන මොකද හිතන්නේ? ඒක ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් මට ඇත්තට ක්‍රිකට් ජර්නි එකේ මගේ. දැන් මේ ආදිත්‍යගේ තියෙන විශේෂත්වයක් තමයි මේ ආදිත්‍යගේ දඟපන්දුවේ තියෙන වේගය සම්බන්ධයෙන් කතා කරන්න. සාමාන්‍ය දඟපන්දියවන්නේ පන්දුවකට වඩා සෑහෙන වේගයෙන් දඟපන්දුවේ හැකියාවක් තියෙන ආදිත්‍යයට සහ ඔහුගේ ලෙග් ස්පින් එක සහ ගුග්ලි එක සාමාන්‍ය පන්දුවකට වඩා වේගවත් නේද? අදිත් අපි ගැන කතා කරන්න ඕනේ. මොකද මම ඒක ඇස් දෙකෙන් දැක්කා. හරිම ස්පීඩ් යනවා බැට්ස්මන් රීඩ් කරන්න තමයි නේ. අපල ගෙන් කලින් සමහර වෙලාවට ගිල් ඉවරයි වගේ තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් කියන්න. කෙත්තාරාමේ මම බෝ කරන දැකලා මගේ බෝලි ස්පීඩ් එක ලෙග් ස්පීඩ් එක 100ට යනවා කියලා අර මැෂින් එකකින් බෝලි මැෂින් එකකින් බැලුවා. ඊට පස්සේ ගුග්ලි එක 94ට දැම්මා. එහෙම තමයි. ඒතර ගැරි කර්ස්ටන් අපේ පුණුකරු මොකද කිව්වේ? දැක්කනේ ආ බෝල් කරනවා. මොකද කිව්වේ? බෝල් කරනවා හොඳයි කියලා. හොඳ අවස්ථාවක් නේ දැන් ජාතික කණ්ඩායම පුණුකරුත් දකින්නවා කියනවා ඔය පන්දියාම මේ කොහොමද කියලා නේද? දැන් ලෙග් ස්පින් එක වට පන්දු කොච්චර තියෙනවද? කොච්චර පන්දු සංකලනයක් කරනවා? ගුග්ලි එකයි ලෙග් ස්පින් එකයි ට්‍රිපර් එකයි තමයි දාන්නේ. ඉතින් අදිත්‍ය ගැන තමයි අවුරුදු 17ක පොඩි කොල්ලෙක්. ඉතින් හැබැයි මේ පොඩි වයසට ගොඩක් දේවල් පෙන්නලා තියෙනවා Tamanට කරන්න පුළුවන් දේවල් මොනවද කියන කාරණේ සහ යාගේ ටැලන්ට් එක. ඉතින් ෆස්ට් ක්ලාස් එල්ලම් කරනවා. ඉතින් අන්ඩර් 23 ගහනවා. දැන් බ්ලූෆීල්ඩ් ක්ලබ් එකේ ඩෙබියු කරලා තියෙනවා. ඉතින් පොඩි වයසට ගොඩක් වැඩ පෙන්නන පිරිස සහ යා දක්ෂ පන්දු රකින්නෙක් සහ පිතිකරුවෙක්. අපි ගැනත් කතා බහ කරන්න ඕනේ. ආදිත්‍ය දැන් වා බැට්ස්මන් කෙනෙක් විදියට සහ ෆීල්ඩර් කෙනෙක් විදියට මම දැක දෙනවා එදා බ්ලූෆීල්ඩ් මැච් එකේ වා ලස්සන කැච් එකක් එමෙල්ලුවානේ එකපාරක්. ඒ වගේම බැට්ස්මන් කෙනෙක් විදියට වා කොහොමද වගේ ස්කිල් එක ඩෙවලොප් කරන්න තියෙන්නේ? සාමාන්‍ය නම්බර් 6 වගේ තමයි බැට් කරන්නේ. බැට් කරලා මම බැටුත් මහසලා බැට් කරනවා. මහසලා බැටුත් කරනවා. ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ්? මම ලෙෆ්ට් හෑන්ඩ් බැට් කරන්නේ. හරි දැන් ඒතර ආදිත්‍ය කාත් එකද වා පුණින් කරන්නේ ක්ලබ් එකත් එක්ක බ්ලූෆීල්ඩ් ක්ලබ් එකත් එක්ක ප්‍රැක්ටිස් කරනවා. කවුද පුණු කරුවන්? ඊට අමතරව පර්සනල් ට්‍රේනින් යනවා. චන්දන සමනායක තමයි මගේ පළවෙනි කෝච් ලෙග් ස්පින් එක හදන්නේ. ඕකේ. ඊට අමතරව තාංග ධම්මික සර් ඊපස්සේ අනිල් දීගම්මන සර් තමයි දැන් මගේ බ්ලූෆීල්ඩ් එකේ හෙඩ් කෝච් කරන්නේ. කෝච් කරනවා. ඒකට එක තමයි කරන්නේ. කරන්නේ. කොහොමද ක්ලබ් එකේ කවුද යාළුවා? හොඳම යාළුවා කවුද ක්ලබ් එකේ? සීනියර් ක්‍රිකටර්ස්ලා කවුද සීනියර්? හොඳම යාළුවා. ක්‍රීඩා කෙනෙක් කියන්නේ අපිට රෙස්පෙක්ට් කරන වයසෙන් නේ. ඔව්. එනර අයියලා ඔක්කොම හොඳයි. මට උදව් කරනවා. ගොඩක්ම ඉතින් එහෙම කියනවා මට. රයිට් දැන් වා ශ්‍රී ලංකා ටීම් එකේ කවුරු වගේ වෙන්නද බලාපොරොත්තු වෙන්නේ? දැන් මම හිතනවා වනිදු මාසරංග වගේ මම හිතනවා වාගේ ඇක්ෂන් නැත්නම් බලමු වනිදු තමයි ඉන්නේ. එහෙමද වනිදු වගේ වෙන්න ආසාවෙන් ඉන්නේ? එහෙම මම කාගවත් එහෙම තාම බලන්නේ කාවත් එන්න මමට ආවෙන කෙනෙක් කියන තමයි. නියමයි. ඒක කවුරු ෆලෝ කරනවා කවුරු ෆලෝ ෂේන් මොන් ඉන්නවා. ඕකේ. එයාව අනිල් කුම්ලේ ඒගොල්ලෝ. හරි. ඉතින් ආදිත්‍ය දැන් ඔයාලා ස්කූල් කාලේ කලස් සම්බලා තියෙනවා මොකක්ද ඒ? මට නාලන්දින් සහ ආනන්දින් දෙකේම මට බැඩ්මින්ටන් වලින් ස්කූල් කලස් දීලා තියෙනවා. ඔව් බැඩ්මින්ටන් වලින් ස්කූල් කලස් තමයි තියෙන්නේ. ආනන්දිත් වෙන්නේ. බැඩ්මින්ටන් වලින් කලස් තියෙනවා. ඔව්. බලන්න බෑ. එතකොට බැඩ්මින්ටන් දෙකම ගහන්න නේ. ක්‍රිකට් ගහන ගමන් බැඩ්මින්ටන් දෙකම කරන්න. එතකොට දෙකම වත් ජාතික කණ්ඩායම නන්න පුළුවන් කියලා හිතනවා නේ. ඉතින් අවසන් වශයෙන් බලාපොරොත්තු වෙනවා. එහෙමයි මම මහන්සිලා කරනවා ඇත්තට. ඉතින් මගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා ටීම් එක රිප්‍රසන්ට් කරන එක තමයි. ඉතින් මම ඒකට මහන්සි වෙනවා. දෙක ගිනීමත් කරගෙන දෙක කරගෙන යන තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලමු ආදිත්‍යගේ ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන අවසන් වෙනකල් අපි ප්‍රාර්ථනා කරනවා ආදිත්‍ය තම අවුරුදු 17යි තව අවුරුදු 3-4ක් යද්දී වාව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දකින්න අවස්ථාව ලැබෙලා ප්‍රාර්ථනා කරනවා හදවතින් මොකද වා ගොඩක් හොඳ දක්ෂයෙක්. ඉතින් දක්ෂයින්ට අනිවාර්යම අවස්ථාවක් උතන හම්බ වෙනවා. ඒක තමයි මගේ තර්කය. ඉතින් කොහොම හරි දක්ෂතාව කියන එක හංගන්න බෑ. කොතනින් හරි එළියට එනවා. වාට ලැබෙන හැම අවස්ථාවකින්ම වා උපරිම ප්‍රයෝජන ගත්තොත් උපරිම වැඩ පෙන්නුවොත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම කවදා දවසක
වාට අවස්ථාවක් ලැබේවි නිල් පාට ජෙසි අඳගෙන මේ සිංහයා මෙතන ගහගෙන ග්‍රවුන්ඩ් එකට බහින්න. ඉතින් අපි වට ප්‍රාර්ථනා කරනවා ඒ දෙක කරන්න වට ශක්තිය ලැබෙන කියලා. good luck ආදිත්‍ය. Thank you. God bless you.